කියලා දාන්න ෆේස්. පරවල දාන්න. Hello guys. Ghost and YouTube channel එකට පොස් ආදරෙන් පිළිගන්නවා. අදත් මම ලොකේෂන් එකකට අවිලා තියෙන්නේ. අත්තරලා දාපු පාළු ඉඩමක්. මේ ඉඩම මම යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි මේ ඉඩම දැනගත්තේ. මේ ඉඩමේ ගොඩක් දූෂණය වෙලා තියෙනවා. එක එක මිනිස්සුන්ව ගේ ඉලීගල් ඩ්‍රග්ස් ඇඩික්ට් ඒ වගේ දේවල් වෙලා තියෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. මම හැබැයි මේකේ හොරර් සීන්ස් වෙන නිසා තමයි මම මේකට ආවේ බලන්න එක්ස්ප්ලෝර් කරන්න. but guys බලමු අර ඉස්සරහ තියෙනවා ගහක්. ඒ ගහ අසල තමයි අద్భుත සිදුවීම් සිද්ධ වෙනවා කියලා කියන්නේ. බලමු guys මොන වගේ content එකක් වෙයිද නැත්නම් වීඩියෝ එකට යන්න කලින් මගේ වීඩියෝ YouTube channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න. ඒකත් ඔයගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. එහෙනම් guys වීඩියෝ එකට යන්න. Let's go. guys සර තමයි තියෙන්නේ. බලමු මොන වගේ content එකක් වෙයිද නැත්නම් කොහොමද අద్భుත ආත්මයන්ට කැමති වෙන රිචුවල් එකක් තමයි මම කරන්න යන්නේ. බලමු මොනවද content. කමියුනිකේට් කරලා බලමු මේ වගේ content එකක් වෙනවද කියලා. මේ හරියේ අద్భుත ආත්මයක් ඉන්නවා. මේ කවලවල මේකත් එක්ක කතා කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එමේ ඉන්නවනම් මේක ලං කරන්න. ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ගෑනු කෙනෙක් නම් ලං කරන්න, පිරිමි කෙනෙක් නම් ඈත් කරන්න. guys එයා ඇවිල්ලා පිරිමි කෙනෙක් තමයි. බලමු. ඔයා දැන් කොයි හරි ඉන්නේ මොන පැත්තේ මොන දිශාවෙද ඉන්නේ කියලාවත් මට කියන්න පුළුවන්ද? ඔය ඉන්න දිශාව පොඩ්ඩක් මට කියන්න.
කවුරු ඉන්නවා වගේ නේද? ඔයගලන්ට පේනවද මෙතන කවුරු හිටන් ඉන්නවා වගේ? වීඩියෝ එකේ කැප්චර් වෙනවා ඇති. ඒ හරි කවුරු ඉන්නවා. ඒ හරි තමයි එයා ඉන්නවා කියලා කිව්වේ. ගයිස් ඉස්සෙල්ලා ෆෝන් එකේ බැටරි බැස්සා. බට් දැන් මට මගේ ෆෝන් එකෙන් තමයි මම වීඩියෝ කරන්නේ. එයා අන්න අර පැත්තට තමයි එන්නේ කියලා කියන්නේ. ඒ හරියට වගේ. ඒකට ඒ හරියට ගිහිල්ලා බලමු මොන වගේ කන්ටෙන්ට් එකක් වෙනවද කියලා. මේ හරියේ අద్භූතාත්මයක් ඉන්නවා නම් මොනම හරි මාර්ගයකින් කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එයා මේ හරි ඉන්නවා කියලා මම හොඳටම දන්නවා. මේ හරි කිසිම අద్භූතාත්මයක් නැත්තම් ඉස්සෙල්ලාම කතා කරපු දේවල් වලට උත්තර දුන්නේ ඇයි කියලා තමයි මට දැන් තියෙන ප්‍රශ්නේ. ඔයා ගා උඩක ඉන්නවා ඇති. ඉන්න තැනකින් ඇවිල්ලා කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ හරි මේ තනිකර මේ ගිනි තියෙන තැන මේ හරි සමහරකට මේ හරි මේ මනුස්සයා තියලා ගිනි තිබ්බත් දන්නේ නැහැ ගයිස්. එයා පැත්තේ සංගයක් යනවා. බට් ගයිස් කිසිම මේ රියැක්ෂන් එකක් නැහැ. මේ වෙලාවේ තනියෙන් වෙනව නම් එන්න ඕනේ වීඩියෝ එකක් කරන්න. ඇතුව මුකුත්ම කරන්න අමාරුයි ගයිස්. මෙතන අපිට බලමු ඉස්සරහට අපි තව දවසක ඇවිල්ලා රිචුවල් එකක් කරලා මේ ආත්මෙත් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන්ද කියලා. බට් දැනට කිසිම උලඟක් නැහැ. පිටිපන්දම පත්තු කරපු වෙලාවේ උලඟක් නම් තිබ්බ ගොඩක් දුරට. දැන් උලඟක්වත් නැහැ. ඒ කියන්නේ මෙතන මොන හරි දෙයක් තියෙන්න ඕනේ. නැති වෙන්න විදියක් නැහැ ගයිස්. අපි මේ වීඩියෝ එක මෙතන ඉවර කරගමු. ඉස්සරහට හොඳ අප්ඩේට්ස් මම ගෙනල්ලා දෙන්නම්. මම ෆේක් කවදාවත් කරන්නේ නැහැ. ඔයගොල්ලන් දාන කමෙන්ට්ස් වලින් මට ගොඩක් කට්ටිය කියනවා ෆේක් කරනවා කියලා, අරක කරනවා මේක කරනවා කියලා. බට් ගයිස් මගේ ලයිෆ් එකේ ෆේක් කියන දෙයක් කවදාවත් නැහැ. කියලා දෙයක් තිබ්බනම් මම මේව දෙයක් කරන්නේත් නැහැ. ඔයගොල්ලන් වෙනුවෙන් කන්ටෙන්ට්ස් කරන්නේත් නැහැ. එහෙම කරා කියලා වැඩකුත් වෙන්නේ නැහැ ගයිස්. ඇත්තෙන් ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ලයිෆ් එකට හොඳම